අනවසර ඉදිරිතිරින් ටිකක් තියෙනවා. එතනම ගේ හදාගන්න උදව් කරන එකේ වැඩක් නැහැනේ. අනවසර නම් අනවසර නේද? ඒ නිසා ඒවා తాවකාලිකව එතන අපි උදව්වක් කරමින් හැබැයි අපි දිගු කාලීන වැඩසටහනකට ඒගොල්ලන්ට ඉඩම් හොයලා ඒගොල්ලන්ට ස්ථාවර නිවසක් හදාගන්න අපි උදව් කරන්න ඕන. අනවසර ඉන්නේ ඉඩමක්වත් ගන්න වත්කමක් නැති නිසා මොකද කරන්නේ? ඔයේ තියෙන ඉඩම් අල්ලන් තියෙනවා, ගඟේ තියෙන ඉඩම් අල්ලන් තියෙනවා, වැව් ඉස්මතේ තියෙන ඉඩම් අල්ලන් තියෙනවා නේද? එහෙම නැත්නම් පාර අයිනේ තියෙන ඉඩම් අල්ලන් තියෙනවා. හේතුව මොකද්ද? ඉඩමක්වත් ගන්න වත්කමක් නැති නිසා. ඒ ඇත්ත අපි බලා ගන්නවා. ඒ නිසා අපි ඊළඟ පියවර තමයි අනවසර පදිංචියට කොහොමද අපි ස්ථාවර නිවසක් ඉඩමක් එක හොයලා දෙන්නේ කියලා. මොකද අපිට විශාල ඉඩම් පරිත්‍යාග කරනවා. අපි හාමුදුරන් වහන්සේලා පන්සල් වලට අයිති ඉඩම් විශාල ප්‍රමාණයක් දැන් ආණ්ඩුවට පරිත්‍යාග කරන්න පෙළඹිලා තිබෙනවා. දලදා මාලිගාවේ දියවඩ නිලමේතුමා අක්කර 200ක් මාලිගාවට අයිති ඉඩම් පරිත්‍යාග කරන්න තීරණය කළා. පත්තිනි දේවාලේ අක්කර 100 ගණනක් ඒත් කෑගල්ල ප්‍රදේශේ අපිට ඉඩම් පරිත්‍යාග කරන්න එක තව පළ කරලා තිබෙනවා. ඒ කියන්නේ එහෙනම් පරිත්‍යාගයෙන් ඉන්නේ ඇයි? මේ ඉඩම් වල අපි දන්නවා මෙතන මාගල්ල වැවේ නම් ඉඩමේ කවුද ගෙවල් හැදුවේ හෝටල් ගෙව්වේ? දන්නවද නේද? ඒගොල්ලන්ට ඉඩම් දෙන්නේ නැහැ. හොඳේ දන්නව මාගල්ල වැවේ හෝටලේ කාගේද? ඔයගොල්ලෝ දන්නව කාගේද කියලා. නේද? එහෙම නෙමෙයි මේවා. මේවා දන්න මේ හැම ඉඩම පරිත්‍යාග කරන හැම ඉඩමකම අපි ඒ ජනතාවට බෙදලා දීලා හොඳ සුරක්ෂිත නිවසක්